ආයුබෝවන් සිදුනට. කොටස් වෙළඳපොළ ගැන දැනගන්න හැම කෙනාම කැමතියි. අපි අද කතා කරමු සමාගමක් ගැන. ඒ සමාගම තමයි ඔබට ස්ක්‍රීන් එකේ පේනවා. මේ සමාගම තමයි ආසිරි සමාගම. ආසිරි හොස්පිටල් හෝල්ඩින් කියන සමාගම තමයි අපි සාකච්ඡා කරන්නේ. මේක සොප්ලොජික් සමාගමට අයිති සමාගමක්. ආසිරි හොස්පිටල් හෝල්ඩින් PLC සමාගම ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට මේ සමාගමේ 2026 3:31 දිනේ අවසාන වසර ගැන තමයි අපි සාකච්ඡා කරන්න බලන්නේ. ඒ වගේම 25 3:31 26 3:31 කියන අවුරුද්ද ඇතුළත ඒ කියන්නේ අවුරුදු දෙකක් සංසන්දනය කරලා බලමු අපි මේ සමාගමේ ප්‍රගතිය ගැන. අපි බලමු මේ සමාගමේ මූල්‍ය ප්‍රකාශය. ඔබට පේන මූල්‍ය ප්‍රකාශ. මේ මූල්‍ය ප්‍රකාශ ගෲප් එකේ මූල්‍ය ප්‍රකාශවල බලමු ලාභය කොච්චර තියෙනවද කියලා. මේකේ ලාභය ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ලාභය බලන්න. මේ ලාභය තියෙනවා 517 කෝටි 24,19,068ක්. කියන්නේ profit for the period කාලච්ඡේදයේ ලාභය තමයි කෝටි 517ක්. ඒ කියන්නේ බිලියන 5ක ලාභයක් 2026 3:31 දිනෙන් අවසාන වසර සඳහා ලබලා තියෙනවා. ඉතින් 26 3:31 දිනෙන් අවසාන වසර සඳහා. එතකොට දැන් මේ සමාගමේ අපි බලමු 25 3:31 ගිය අවුරුද්දේ ලාභය බැලුවොත් ඒ ලාභේ තියෙනවා ඔබට මම පෙන්නන්නම්. මෙන්න ලාභය කෝටි 182යි 1.8 බිලියන්. හැබැයි 26 3:31ට තියෙන ලාභේ කෝටි 517. විශාල වර්ධනයක්. දෙගුණයකටත් වැඩි, තුන් ගුණයකට ආසන්න වර්ධනයක් වෙලා තියෙනවා අවුරුද්දක් ඇතුළත. කොටසක ඉපීම බැලුවොත් එහෙම කොටසක ඉපීම බලන්න. කොටසක ඉපීම 2026 3:31ට 4:28. 25 3:31 තිබෙන තියෙන 1.44 කොටසක ඉපීමක් විතර EPS එක earning per share. එතකොට ඒක බැලුවොත් මේකේ විශාල වර්ධනයක් තියෙන බව පේනවනේ. එතකොට මේ අවුරුද්ද ඇතුළත මේ සමාගම ලොකු වර්ධනයක් ලබා ගත්ත සමාගමක්. ඉතින් මේ සමාගමේ තවදුරටත් මූල්‍ය ප්‍රකාශ අපි අධ්‍යයනය කරොත් මේ සමාගමේ අපි බලමු ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බලමු අපි. මේ සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හිමිකම් වෙනස් වීම ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් බලමු. මෙන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මේ අපිට පෙන්නන්නේ. මම මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ශුද්ධ වත්කම් net asset per share බලන්න. කොටසක ශුද්ධ වත්කම් ප්‍රමාණය අපි බලමු. 26 3:31 දිනට තියෙනවා 21.57. 25 3:31 තිබෙන 17.29ක් විතරයි. කියන්නේ ශුද්ධ වත්කම් වල වර්ධනයක් වෙලා තියෙන බව පැහැදිලි මේ අවුරුද්ද ඇතුළත මේ සමාගමේ. එතකොට අපි තවදුරටත් බලමු මේ සමාගමේ අයිතිකරුවෝ කවුද කියලා. මේ සමාගමේ අයිතිකරුවෝ බැලුවොත් ඊළඟ පිටුවට යමු. අයිතිකරුවෝ මේ සමාගමේ ප්‍රධාන කොටස්කරුවෝ බැලුවොත් ඔබට පේනවා මේ ප්‍රධාන කොටස් 20 largest shareholdersලා බැලුවොත් එහෙම මේ සමාගමේ වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා කවුද මේ ඉන්නේ? සොප්ලොජික් හෝල්ඩින් සමාගම. මේ සමාගමට තමයි වැඩිම කොටස් හිමි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන අයිතිය තමයි 155.12ක අයිතියක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන කොටස් හිමියන්ගේ නාම ලේඛනේ තියෙනවා. තවත් ෆන්ඩ් එකකට තමයි කෝටි 32ක අයිතියක් තියෙන 128ක්. ඒ වගේම තවත් ෆන්ඩ් අරමුදලකට තමයි 2.4ක් තියෙන. ඔය විදිහට මේ අයිතිය අපිට පැහැදිලි අයිතිය තියෙන විදිය
සාමාන්‍යයෙන් පළවෙනි 20 හැර මේ සමාගමේ කොටස් තියෙනවා 8,59,2395 තියෙනවා අනිකුත් කොටස් හිමියන් ළඟ පළවෙනි 20 දෙනා හැර ඉතුරු අය ළඟ. සාමාන්‍යයෙන් මේ සමාගමේ කොටසක මිල අද 43.90 තමයි ක්ලෝස් වුණ ප්‍රයිස් එක. 45ට ආසන්න මිලකට ගියා. ඉතින් දැන් සාමාන්‍ය මේ අවුරුද්දේ මුල් කාලේ රුපියල් 30ට වගේ තමයි තිබුණේ ජනවාරි මාසේ වගේ. ටිකක් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් තවදුරටත් මේ සමාගමේ කොටසේ මිල වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ තමන්ගේ ආයෝජන තීරණ ගනිද්දී මේ වගේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කරලා තමන්ගේ තීරණ ගන්න. මම මේක ගිණුම් කරන මේ වශයෙන් වැදගත් නිසා තමයි මේ මූල්‍ය ප්‍රකාශ ඔයගොල්ලන්ට පෙන්눔 කරේ. මේ කොටස් මිලදී ගන්න හෝ විකුණන්න කියලා කිසිම නිර්දේශයක් නැහැ. ගිණුම් කරණය ඉගෙන ගන්න දරුවන්ට ඒ වගේම කොටස් වෙනකොට ගැන උනන්දුවක් දක්වන අයට ප්‍රයෝජනවත් මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමක් විතරයි මම කරේ. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු